අන්ධකාරය දුරු කර මිනිසුන්ගේ ජීවිත ධර්මාලෝකයෙන් ඒකාලෝකමත් කරන සදැහැති බෞද්ධ ජනතාවට ධර්ම ඥානය ලබා දෙන සුවහසක් ජනේ ජනයාගේ උත්සපන් උපුටුවාලන රෑන ප්‍රදීපාවලෝකය. තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටම. ඉතින් රෑන ක්‍රියේෂන් ඔබ වෙත ආදරයෙන් තිලින කරන රෑන ප්‍රදීපාවලෝකන වැඩසටහන අරගෙන මේ උතුම් පුන් පොහොය දවසේ අපි ඔබේ යාලින්දයට ගොඩ වැදුනා සුවිශේෂී ධර්ම කරුණු කාරණා කීපයක් සාකච්ඡා කිරීමට. ඉතින් අද දවසේදී මේ සාකච්ඡාවට අප වැඩම කරවා ගත්තා බණ්ඩාරවත්ත ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේ විහාරවාසී බුත්පිටියේ සුදස්සී ස්වාමින් වහන්සේ. ඉතින් අවසරයි ස්වාමින් වහන්සේව නමස්කාර පූර්වකව පිළිගන්නවා අපේ වැඩසටහනට. අද දවසේදී අපේ මාතෘකාව බවට පත් වෙන්නේ සමාජ මාධ්‍ය බලපෑම. අපේ හාමුදුරුවනේ සමාජ මාධ්‍ය කිව්වහම අපිට දවසක් දෙකක් තුනක් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. මේ සමාජ මාධ්‍ය හරහා වෙන බලපෑම, සමාජ මාධ්‍යයෙන් වෙන යහපත බොහෝ දේවල් අපිට කතා කරන්නට තියෙනවා. ඒ අතර අපේ හාමුදුරුවනේ විශේෂයෙන්ම තරුණ පරපුර ගත්තහම තරුණයෝ වැඩි හරියක් ඉන්නේ Facebook, එහෙම නැත්නම් WhatsApp, YouTube වැනි සමාජ මාධ්‍ය ජාලාවල තමයි ඔවුන් නිතරම සැරිසරන්නේ. මේ සැරිසරීම තුලින් විවිධ අයහපත් දේවල් මේ වෙනකොට වාර්තා වෙමින් පවතිනවා. දරුවන් සමාජ මාධ්‍යයට වැඩි නැඹුරුතාවයක් දැක්වීම ප්‍රශ්නයක් නේද අපේ හාමුදුරුවනේ. එහෙම වෙන්න ප්‍රධානත හේතු මොනවාද? සමහර විට පවුල තුලින් වෙන්න පුළුවන්. ධර්මානුසාරයෙන් ගත්තොත් මේ වගේ පෙළඹවීමක් වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ මොනවද? හොඳයි, තෙරුවන් සරණයි අපේ සඳරුවන් මහත්තයා. අපේ මේ නරඹන දායක පින්වතුනුත් ඒකාබද්ධ කරගෙන අද දවසේ මේ සමාජ මාධ්‍ය ගැන වටිනා ප්‍රශ්නයක් යොමු කළා. සමාජ මාධ්‍ය හින්දා තමයි අද මේ වෙනකොට ලෝකේ කොහොම පොඩි දෙයක්, කොහොම කුඩා දෙයක් වුණත් පිට රටක ඉන්න කෙනෙක්ට වේවා, මේ රටේ ඉන්න කෙනෙක්ට වේවා, බොහොම තප්පරෙන් සුළු ප්‍රමාණයකින් සුළු කාල වේලාවක් ඇතුළත යවා ගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් හැමෝම අතේ දැන් ජංගම දුරකථනයක් අනිවාර්ය වෙලා තියෙන කාලයක් වකවානුවක් නෙමේක. ඉතින් ඔය ජංගම දුරකථනය කියන එක දැන් ලෝකේ ඉන්නේ පාර්ශව දෙකයි. ස්ත්‍රී පුරුෂ. මිනිසුන්ගෙන් ගත්තහම ස්ත්‍රී පුරුෂ පාර්ශව දෙකනේ. ඔය අතර ජංගම දුරකථනයක් කියන දේ අරගෙන ඒකෙන් ස්ත්‍රියක් සමාජ මාධ්‍ය ජාලා තුර හැසිරෙන විදිහයි පුරුෂයෙක් මාධ්‍ය ජාලා තුර හැසිරෙන විදිහයි සම්පූර්ණ දෙවිදියාකාරයක්. ඒතකොට ඕකෙන් දෙන්නට ඇතිවන ඒ දෙපිරිසට ඇති වෙන බලපෑමත් සම්පූර්ණයෙන් දෙවිදියාකාර විදියක් තමයි තියෙන්නේ. යෝගෙන් සාමාන්‍යයෙන් කියනනම් කුලකාන්තාවකට ඇති වෙන බලපෑම වැඩි. ඒ කියන්නේ තරුණ දියණියකට ඊට පස්සේ තරුණ පුතෙකුට ඔය හා සමානව ගත්තම දැන් අද කාලේ මාධ්‍ය ජාලා තුර ඉන්නේ ගොඩාක් ආදර සම්බන්ධතා ඇති කරගන්නේ, ඊට පස්සේ රැකියා අවස්ථා හොයාගන්නේ, ඔය ඔක්කොම කරන්නේ ඒ සමාජ මාධ්‍ය ජාලා තුර ඉන්න තරුණ ප්‍රජාව. ඉතින් අපිට නොඑක් තැන්වලදී අහන්න දකින්න ලැබිලා තියෙනවා කියනවා ඉතින් Facebook එකෙන් හොයාගත්තයි කියනවා, WhatsApp එකෙන් හොයාගත්තයි කියනවා ආදරේ කරන්න. ඒ ආදර සම්බන්ධතා ගිලිහී යාම මත ජීවිත අහිමි කරගත්තු තැන් පවා අපිට අහන්න දකින්න ලැබෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ අත්තාහි අත්තනෝ නාතෝ, තමන්ට තමන් විතරයි. දැන් අර අපේ අද කියන්නේ මට ෆෝන් එකයි චාර්ජරේ තියලා නම් වෙන මොකොත් ඕනේ නැහැ කියලා කියන්නේ. තමන්ට තමන් විතරයි කියලා කියපු එකෙන් අද යාළුවෝ උනත් හොයාගන්නේ ෆෝන් එකේ. ඊපස්සේ ආශ්‍රය කරන්න යෝගේ හොඳ නරක කියලා ලෝකේ කොහොමද විශේෂක් ඉන්නවනේ, හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු. දැන් අද මේ මාධ්‍ය ජාලා තුලින් දැන් මේ ධර්මයේ විකාශනය කරනවා. ඒක හොඳ වැඩක්, සත්පුරුෂ වැඩක්. මේ වගේම තව තියෙනවනේ දැන්
බොන එකක් වීඩියෝ කරලා දාන්න බැරිද? දානවා. ඊට පස්සේ කාට හරි කරදර කරන එකක් වීඩියෝ කරලා දාන්න බැරිද? දානවා. ඒ දෙයට යොදාගන්නේ මේ සමාජ මාධ්‍ය දාලෙන්. ඕතන දැන් මාධ්‍ය ජාලයේ වැරද්දක් කියන්න බෑනේ. සමාජ මාධ්‍යයේ කිසි වැරද්දක් කියන්න බෑ. මොකද ඒ සමාජ මාධ්‍ය කියන්නේ නෑනේ මේක දාහම් මේක දාහම් කියන. භාවිතා කරන පුද්ගලයා මත තමයි ඒකේ භාවිතයේ තියෙන නිර්වද්‍යභාවය, පිරිසුදුභාවය තීරණය වෙන්නේ භාවිතා කරන මනුස්සයා මත. ඉතින් ගිහියෝ වශයෙන් භාවිතා කරනවා නම් ගිහියෝ සමාජ මාධ්‍ය පරිහරණය කරන්න ඕනේ පන්සිල් පද පාරකින්. මම මේ කරන වැඩෙන් කාගේ හරි ජීවිතයක් නැති වෙයිද? අද කියන්නේ එක ෆොටෝ එකක් යවනවා ඒ ගෑනු දරුවගේ ජීවිතය විනාශ වෙනවා. සමහරට ඒ ගෑනු දරුවා ඒ ෆොටෝ එක දකිනවා ඒ වෙලෙම සියදී නසා ගන්නවා. ඊටසේ මම මේ කියන දේෙන් කාගේ හරි දෙයක් හොරකම් වෙයිද? මම මේ කියන කතාව ඇතුලේ කාගේ හරි දෙයක් නැති වෙයිද? කාට හරි අසාධාරණයක් වෙයිද? ඊළඟට දරුණුම දෙයක් අද තරුණ ප්‍රජාව ගොඩාක් ඉන්නවා කාමයේ වර්ධව ඇසිරෙන රූප කායවල බලන්න පුරුදු වෙලා තියෙනවා. ඒක විද්‍යාත්මකව ගත්තත් විද්‍යාඥයන් කියලා දෙන්නේ මොළයේ තියෙන සෛල විකෘති වෙන්න ගොඩාක් බලපාන. එතකොට ඒක බුද්ධ ආගම පැත්තෙන් ගත්තත් කල්ප ගානක් නිරේ වැටිලා දුක් විඳින්න විපාක විඳින්න වෙන පාප කර්මයක් තමයි කාම මිත්‍යාචාරය කියන්නේ. ඔය දේත් බහුලව කරනවා මේ සමාජ මාධ්‍ය දාලා තුල. ඊළඟට මුසාවාදා. දැන් අපි ගත්තොත් එක දවසක් දෙකක් තුනක් කතා කරන්න තියෙනවා දැන් WhatsApp කියන එකේ. නමුත් දැකලා නැද්ද මේ දවස් ගණන් එක දිගට දැන් කට්ටිය කතා කරනවා. ඒ කතා කරනවා ඒ කතා කරන්නේ ඕපදූප. ඕපදූපයක් බොරුවක් ওই දෙකෙන් එකක් තමයි කතා කරන්නේ. නැත්තම් රටේ ජනාධිපතිවරුන් ඔච්චර දේවල් කතා කරන්නේ. අන්තිම එක සුරාව. හැන්දෑවට බොණ්ඩ කතා කරන්නේ මොකෙන්ද? ෆෝන් එකේ. ලියුම් ගහන්නේ නැහැනේ. හැන්දෑවට කෝල්ලක් දෙන්න කියනවා අහවල් තැනට වරෙන් මම බෝතලයක් අරන් ඉන්නවා. ඒ අරන් වරෙන් කියලා එක්ක අහලා තමයි බොන්නේ. එතකොට ඔය මම කිව්ව කාරණා පහටම මුල් උනේ සමාජ මාධ්‍ය. WhatsApp වේවා Facebook වේවා. ඔය දෙකම තියෙන ජංගම දුරකථන. ඔය ජංගම දුරකථනේ භාවිතා කරන්නේ කවුද? ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්. ඔය පාර්ශව දෙකෙන් එකක්නේ. මම කියන්නේ සමාජ මාධ්‍ය දාලා තුලින් මේ ලෝකෙට අයහපතක් අවඩක් කරන්නේ නැතුව මේක භාවිතයට ගන්න නම් මේක ඵලදායී ලෙස යොදා ගන්න නම් මිනිස්සු පන්සිල් පද පහට අවනතව ඒ පන්සිල් පහ රැකෙන ආකාරයෙන් කටයුතු කරන්න ඕනි කියන එක. එහෙමයි අපේ හාමුදුරනේ. මම හිතන්නේ විශේෂයෙන්ම හාමුදුරනේ මේ දැන් වර්තමානයේ වෙන විට විශේෂයෙන්ම කාන්තාව සමාජ මාධ්‍ය භාවිතා කරනවා සංසන්දනය කරන්න. තව කෙනෙක් එක්ක සසඳන්න ඔබ වහන්සේගේ දේශනාවෙත් සඳහන් වුණා. එතකොට තවත් කෙනෙක්ගේ ගියක් දොරක් හදන එකක් වෙන්න පුළුවන්, වාහනයක් ගන්න එකක් වෙන්න පුළුවන්, චාරිකාවක් යන එකක් වෙන්න පුළුවන්, දරුවන්ගේ විභාගයක්, දරුවෝ ලස්සනට ඇඳලා ඉන්න ලස්සන ෆොටෝ එකක් වෙන්න පුළුවන්. මේ හැමදේම සමාජ මාධ්‍යයට දානවා අපේ ඉන්න මිනිසුන් අපි. එතකොට ඒ හරහා සංසන්දනය කරන්න පටන් ගන්නවා. මට නැහැ, ඔහුට තියෙනවා, ඇයට තියෙනවා. එතනින් ඊර්ෂ්‍යාව කියන දෙය එනවා. ඒත් එක්කම අපේ හාමුදුරනේ මේක පවට යන මාර්ගයක් නේද? එහෙම වුණොත් මේ සමාජ මාධ්‍ය මේ භාවිතා කරන විදිහත් එක්ක ඊර්ෂ්‍යාව ගොඩ නැගිනවා නේද අපේ හාමුදුරනේ සමාජ මාධ්‍ය භාවිතා කරන විදිහ අනුව. දැන් බුදුහාමුදුරෝ ඊර්ෂ්‍යාව ගැන පෙන්නලා තියෙන්නේ ගිනි ගොඩක් වගේ කියලා. ඒ මොකද ගින්නකට පිදුරු දැම්මොත් ඒ ගින්න අඩුවීමක් නැහැනේ. හරිද සඳරුවන් මහත්තයා? දැන් ගින්දරකට පිදුරු දාන්න ඒ ගින්දරේ වැඩිවීමක් විතරයි දකින්න තියෙන්නේ. ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ සමාජ මාධ්‍ය දාලා දුර හැසිරීම පමණක් නෙවෙයි. ඒතකොට ඇවිලෙන ඊර්ෂ්‍යාව නැමැති ගින්නට දාන පිදුරු ටිකක් වගේ තමයි මේ සමාජ මාධ්‍ය දාලා කියන්නේ. මේක හේතු මුල් කරගෙන සම්පූර්ණයෙන් ඇති වෙනවා කියලා එකක් නැහැ. එහෙනම් තින් බුදුහාමුදුරන් කාලේ ඊර්ෂ්‍යාවක් නැති වෙන්න බෑ. ඒ කාලේ සමාජ මාධ්‍ය දාලා කියන එකට කතා බහක්වත් නැති කාලයන්නේ. නමුත් මේක
දැඩි පුළු රුකුලක් වෙනවා ඒ කාරණාවට. අපේ මහත්තයගේ කතාවට දැන් ඔය ඊර්ෂ්‍යාව වෛරය ඇති වෙන්න දැඩිම රුකුලක් වෙනවා. ඒ කියන්නේ දැන් වැඩිපුර ඕන්න හිතන්නකෝ ඕන් දැන් අල්ලපු ගෙවල් දෙකේ ඕ ලෙවල් ලියපු දරුවෝ දෙන්නෙක් ඉන්නවයි කියලා. ඔය ප්‍රතිඵල ආපු දවසේ නිකමට හරි එක්කෙනෙක්ගේ ප්‍රතිඵල ටිකක් අඩු වෙලා. එක්කෙනෙකුට ඒ 9යි අනිත් එක්කෙනාට ඒ 8යි B1යි ගේමු. ඒ 9ක් ගත්තු එක්කෙනා ඉන්නවනේ. ඒ 9ක් ගත්තු එක්කෙනා දානවක දැන් WhatsApp එකේ හරි දානවා. ඒ 8යි B1ක් ගත්තු එක්කෙනාත් දානවා. දැකලා දැන් ඒ 8යි B1 ගත්ත එක්කෙනා දැකලා පෙන්නනවා තමන්ගේ අම්මට මේ බලන්න මේ අරයාගේ ඒ 9. අම්මා මොකද්ද කියන්නේ? ෂුවර් එකට ඕක කොපි ගහන්න ඇති. දැන් උඹේ ඉංග්‍රීසි වලට B1ක් තියෙනවා. ඉංග්‍රීසි වලට එකක් එන්නේ දෙන්නේ. මේ බරපතල විෂයක් හැදෙන්න අපි ගණන් අරන් තියෙන ඉංග්‍රීසි කියන විෂය. ඉංග්‍රීසි කියන විෂය මුළු ලෝකෙම භාවිතා කරන විෂයක්. නමුත් ලංකාවේ අපි බැරෑරුම් වරන් තියෙන විෂයක්. නමුත් පිටරට මිනිස්සු සිංහල කියන්නේ බැරෑරුම් වරන් තියෙන විෂයක්. මොකද සිංහල තියෙන්නේ ලංකාව විතරයි. අර විදිහට පෙන්නවම අම්මා කියනවා ෂුවර් එකට කොපි කරලා වෙන්න ඇති. එතෙන්දී අම්මයි තාත්තයි කියන්නේ පුබ්බාචාරිය පුබ්බ දේව මුල්ම ගුරුවරු අපේ. අම්මයි තාත්තයි ඇදේට යන්න කියලා දුන්නා නම් අද යන්නේ සඳරුවන් මහත්තයා ඇදේට නේද? අතෙන්දි අම්මයි තාත්තයි තමා පොඩි කාලේ ඉඳලා දරුවාට අනේකාට ඊර්ෂ්‍යා කිරීම කියන එක ඔළුවට දෙන්නේ. ගොඩක් තැන්වලදී මවගෙන් පියාගෙන් තමයි ඒ දේ දරුවෝ ඉගෙන ගන්න. අම්මලා අතර කියනද යන්න එපා අහවල් ගෙදර ළමයි එක්ක සෙල්ලම් කරන්න. ඇයි? අර පොඩි කාලේ ඉඳලා ඒ ළමයට මාධ්‍ය ජාලා නැති වුණොත් ඒ ළමගේ හිතට දීලා තියෙන්නේ අරගොල්ලු පහත් අපේ උසස්. අපිට තියෙනවා අරගොල්ලන්ට නෑ. ඒ තුල හෙලා දැකීමක් පහත හැලීමක් අද තරුණ සමාජය වෙනකොට අපි දැකලා තියෙනවා. නෑ කියන්න බෑ. අර සඳරුවන් මහත්තයෙක් වගේ ලස්සන ෆොටෝ එකක් දැම්මොත් ඇඟිල්ලක් ඇදයි කියලා හරි දානවා. අපේ මිනිසුන්ට මනසක් නෑ මොලයක් නෑ වගේ තමයි කතා බහ කරන්නේ. පෙලක් අපි ගත්තොත් එහෙම ඔය මේලාකදී මම දැක්කා හොඳ දෙකක් දාගෙන ලස්සනට බුදුන් වඳින මිනිස්සෙක්. රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා පසඟ පිටවල බුදුන් වඳින මිනිස්සෙක්ගේ ෆොටෝ එකක් ගහලා දාගෙන. යටින් දාලා දිනන තරුණ පොතේ මෙන්න ට්‍රැක්ලාන්තේ තවත් අලුත් එකක්. ඇයි දැක්කේ නැති හින්දා ඒගොල්ලන්ට ඒක විහිළුවක් වෙලා. දැන් අපි දේවල් දැක්කේ නැහැ කියලා ඒ දේවල් ලෝකේ නැහැ කියන්න බෑනේ. දැන් අර කියනවාගේ ඔලු දෙකේ සර්පයොත් දැන් ඉන්නේ. දැන් කලින් අපි දැක්කේ ඒ කාලේ ඉඳලා හිටන් හිටියේ එකයි එක ඔලුවයි තියෙන්නේ කියලා නෑ. දැන් එහෙම වුණොත් ඉන්නවා. දෙල් ගහේ තව මොනවා හරි හැදෙන්නපත් කරලා තියෙනවා. ජම්බු ගහේ තව මොනවා හරි හැදෙන්නපත් කරලා තියෙනවා. දොඩම් ගහේ තව මොනවා හරි හැදෙන්නපත් කරලා තියෙනවා. දැන් බීජ නියාමත් වෙනස් කරලා තියෙන්නේ. එහෙම යන ලෝකෙක මේ දාන ෆොටෝ එකක් එහෙම කරලා දාන වීඩියෝ එකක් එහෙම කරලා මිනිස්සුන්ට ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, රාගය, මාන්නය, මදය දෙනවා. දැන් තරුණ දුවගේ ෆොටෝ එකක් අරගෙන විකෘති කරලා දැම්මොත් ඒක රට පුරා ප්‍රචාරය කරනවා. ඇයි ඒ? ආශාව වැඩි, කාමය වැඩි මිනිස්සුන්ගේ. ඒක ගොඩාක් දුරට මේ බුද්ධාන්තරේ දැන් 2500කුත් ඉක්ුත් වෙලා දැන් බුදුහාමුදුරුවෝම කිව්වනේ මගේ සාංශරේ 5000ක් කල් යද්දි නැසෙනවා. ඉතින් දැන් යන්නේ අභාවයට යන කාලේ. නමුත් යථා අවබෝධයෙන් හිටියොත් අපිට බේරෙන්න පුළුවන් පිරිසකොටට යන්න පුළුවන්. කොහොම නමුත් කියන්න තියෙන්නේ අම්මගේ තාත්තගේ අයියලගේ අක්කලගේ තම වටපිටාවේ තියෙන දේවල් තමාට බාහිරින් ලැබෙන මතිමතාන්තර තමන්ගේ ජීවිතේට පෙරහංකඩයකින් පෙරලා හොඳ ටික ගන්නවා වගේ තමන්ගේ ජීවිතේට ගන්න දේවල් බොහොම හිතලා මතලා මේක මට හොඳයිද නරකද මේ ගන්න මාධ්‍යෙන් මේ ගන්න දේ මගේ ඔළුව නැති කරයිද ඇති කරයිද කියන එක කියලා බලාගෙන තරුණ ප්‍රජාට වැඩ කරන්න කියලා තමයි මට මේ අද පොයේ දවසේ කියන්න තියෙන්නේ.
අපේ හැමදෙරෝනේ මේ සමාජ මාධ්‍ය කියලා කිව්වහම මේ සමාජ මාධ්‍යයේ තියෙන බලපෑම අපිට අර මම පෙර සඳහන් කළ පරිදි දවසකින් දෙකකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සමාජ මාධ්‍ය හරහා ලොකු බලපෑමක් සමාජයට සමහර වෙලාවට සිදු වෙනවා. ඒක සුබදායි සහ අසුබදායි කියන දෙආකාරයෙන්ම අපිට සිදු වෙන්නට පුළුවන්. සමහර වෙලාවට අපිව ආදරෙන් හදන අපේ ආදරණීය අම්මා තාත්තා මේ සමාජ මාධ්‍ය හරහා අපිට අහිමි වෙන්නට පුළුවන්. අපිට ඇලුම් කරන අපිත් එක්ක ඉන්න වසර ගණනාවක් අපිට හිටපු හොඳම යහළු මිත්‍රයෝ තරහ වෙන්නටත් පුළුවන් මේ සමාජ මාධ්‍ය භාවිතා කරන විදිය. තවත් විදිහකට ගත්තොත් අපිට පිටස්තර පුද්ගලයන් මිතුරන් බවට පත් වෙන පිටස්තර පුද්ගලයන් අපේ ජීවිතේ කොටස්කරුවන් බවට පත් වෙන කාරණයක් වෙන්නත් සමාජ මාධ්‍ය බලපානවා. අපේ හාමුදුරුවනේ මේ ආකාරයෙන් ගත්තාම මේ පුළුල් පරාසය තුල සමාජ මාධ්‍යයේ වාසි සහ අවාසි කියලා ගත්තොත් අපිට බොහෝ දේවල් කතා කරන්නට ඇති. ධර්මයට අනුගතව ධර්මය ආශ්‍රයෙන් අපි සමාජ මාධ්‍යයත් එක්ක දිහා බලුවොත් එහි වාසි සහ අවාසි කොහොමද අපේ හාමුදුරුවනේ විග්‍රහ වෙන්නේ? දැන් අපේ සඳරුවන් මහත්තයා අපි ගමුකෝ මුලින්ම ඕකෙන් සමාජ මාධ්‍ය දාලාවල තියෙන වාසි පැත්ත වගේ අපි ගත්තොත් දැන් අපිට මතකයි පහුණු අවුරුදු 2019 2020 ඔය වගේ අවුරුදුවල කොරෝනා ආවා. කට්ටියට මෙලියට බහින්න දැන් නැහැ රට ලොක්ඩවුන් කළා. නමුත් ඒ දවස්වල අධ්‍යාපන කටයුතු ඊට ආර්ථිකයේ යම් කටයුතු බැංකු කටයුතු ඔක්කොම කරේ ෆෝන් එකෙන්. සමාජ මාධ්‍ය දාලා වලින් කරේ. ඒතර පණිවිඩ දුන්නේ දැම්මා PCR කරන්න WhatsApp මේ වගේ දෙන්න මේ මෙහෙම දෙන්න කියලා සමාජ මාධ්‍ය තුලින් සෑහෙන ලොකු රුකුලක් හම්බුණා. අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තත් ඒ වගේමයි සෞඛ්‍ය පැත්තෙන් ගත්තත් ඒ වගේමයි. රටේ සංවර්ධනයට දැන් අද ලෝකෙත් එක ගොඩාක් ගණදෙනු කරන්නේ ජංගම දුරකථනය හරහා. අපේ තරුණ දැන් තරුණ ප්‍රජාව වේවා දැන් පිට රටට ගිහිල්ලා ඉන්නවනම් ඒ ඉන්න කට්ටියත් එක්ක අම්මලා තාත්තලාත් එක්ක කතා බහ කරන්නේ ඊට පස්සේ රටේ ආර්ථිකය ගැන අපි කියන්නේ විදේශ පුවත් කියලා එනවා ලංකාවේ පුවත් යනවා ඒ රටවල් වලට විකාශය කරන්න. ඉතින් ඔය සියලුම දෙයක් වෙන්නේ අද රට ලෝකේ හැටියට මේ සමාජ මාධ්‍ය දාලා වලින්. නමුත් අපි දකිනවා ඕකේ හොඳ පැත්තට වඩා ගොඩාක් මිනිස්සු ගන්න මේ නරක අපේ හිත හරි කැමති නරක පැත්තක් ගන්නනේ. මේ හිත දූරංගමං ඒකචරං අසරීරං ගෝහාසය මේ හිත දුර ගමන් යන තනිව හැසිරෙන. ඔයාගේ හිත ගැන හරියට දන්නේ ඔයා. දැන් ඔය කියන සමහරක් කට්ටිය බේරු සම්බන්ධය කියලා ගත්තාම මම තමයි යාගෙන හොඳට ගන්නේ. අම්මා තාත්තව හරියට දන්නේ දරුවෝ ගැන. ඒ මොකද ඒ දරුවෝ ඒ අම්මා තාත්තට හංගන දේවල් තියෙනවා. හැබැයි දරුවගේ චරිතය ගැන අම්මට තාත්තට කියන්න පුළුවන්. අම්මා තාත්තගේ චරිතය ගැන දරුවන්ට කියන්න පුළුවන්. සහෝදර සහෝදරයන්ගේ චරිත ගැන ඒගොල්ලන්ට කියන්න පුළුවන්. ආතාච්චි කවුද ඥාති කවුද ඔය සියලුම දෙයක් ගැන කියන්නේ යථා අවබෝධයක් තියෙනවා. ඔය යථා අවබෝධය අද මේ වෙන විට ගොඩාක් දුරට නැතුව ගිහිල්ලා තියෙනවා මේ ජංගම දුරකථන. ඇයි දරුවෝ තරුණ පිරිස මේ වෙනකොට වැඩි ප්‍රමාණයක් දවසින් වැඩි කාලාන්තරයක් ඉන්නේ ෆෝන් එකේ. එහෙම නැත්නම් ටීවී එකේ. ටීවී එකේ ගත්තොත් කාටුන් චිත්‍රපටි රැට යනවා හින්දිය උන් සිංහලෙන් කතා කරනවා දෙමළේ උන් සිංහලෙන් කතා කරනවා ඕවා ටික බලලා රැට නිදාගත්තාන් පස්සේ රැට හීනෙන්ට ඉන්නේ තර ටිකම තමයි. දැන් මේ තමන්ගේ ගෙදර ප්‍රශ්න ඒ ප්‍රශ්න වලට පිට රට ඉන්න තව වෙන කොහේ හරි ඉන්න පවුලක ප්‍රශ්න ටික දාගෙන. දැන් අපේ මිනිස්සු කියන්නේ අපි නම් අනුන්ගේ ප්‍රශ්න ඔළුවට ගන්න නැහැ කියලානේ. අනුන්ගේ ප්‍රශ්න ඔළුවට ගන්න තරම් තියෙනවා. දැන් ටීවී එකෙන් බලනවා කියලා දාගෙන මොනවද? කතා ටික. දැන් රූප ටික. ශබ්ද ටික. ඔය ටිකනේ ගන්න. ඔය ටික අරගෙන දැන් අද කතාව බලලා ඉවර කරලා නිදාගන්නේ හිත වැටත් හිතත් කලින් වැඩි ඉවර කරන්න ඕනේ. මේ රූප ටික බලන්න මේ ශබ්ද ටික අහන්න. ඒ ටික දැන් ඔය රැට කෑම මේසෙට වාඩි වෙන්නේ නැහැ නේද? ඉස්සෙල්ලා කට්ටිය එකට ගන්න. දැන් ළමයි ටික ටීවී එක ළඟ එක්ක අම්මයි තාත්තයි ටීවී එක ළඟ ළමයි ෆෝන් එකේ කාමරේ
ඔය විදිහෙන් කියන්නේ අර ඉස්සර තිබ්බනේ අපේ ගැමි සමාජෙ අම්මා රැයට බත් කන්න වාඩුනහම ළමයි ටික ඔක්කොගෙම වැරදි ටික කියනවා තාත්තට. අම්මා දවල්ට කියනවා දැඟලුවොත් ඉතින් මං අද රැයට අල්ල ගන්නම් තාත්තා. ඉතින් හරි බයයි. අද මොකුත් නැති වෙලා. අද ළමයි රෑ වෙනකොට කොහෙවත් අම්මලා තාත්තලා රෑ වෙනකොට කොහෙවත් එකට ඉඳගෙන එක මේෂින්නම් කෑම කනවා කියන එකක් අද නැහැ. අම්මා තාත්තා අඳුරන්න බැරි සමාජයක් බිහි වෙලා තියෙනවා. අම්මා චරිතවත් වෙන්න ඕනේ. තාත්තා චරිතවත් වෙන්න ඕනේ. අම්මයි තාත්තයි සඳුන් ගහේ වෙරිච්ච පිච්චවල වාගේ වෙන්නේ. සඳුන් ගහ සුවඳ පිච්චවලක් විතරම තවත් සුවඳ. ඒකට සුවඳ ඩබල් වෙලා ඉන්නේ. ඔය සුවඳේ හැදෙන ළමයි කවදාවත් දුර්ගන්ධයක් හබන්නේ නැහැ. සුවඳවත් ළමයිමයි වෙන්නේ. ඔය ටික වෙන්න නම් මේ ළමයි ඉන්න ඕනේ, දරුවෝ ඉන්න ඕනේ. මේ තරුණ පරම්පරාව ඉන්න ඕනේ අම්මා තාත්තා. අම්මා තාත්තත් එක්ක ඉන්නකොට තමයි අම්මා තාත්තයි ගතිගුණ අපිට එන්නේ. දැන් නිකන් මේ නිකන්ව අපි ගව ගාලක් ළඟින් ගියොත් නිකන් අපිටම එනවා ටික වෙලාවක් යනකම් අපේ ඇඟෙන් උෂ්ණ. ගවයන්ගේ ඒන දුර්ගන්ධ උෂ්ණය අපිට එනවා. ඒ වගේ තමයි දිගින් දිගට මේ සමාජ මාධ්‍ය දාලාත් එක්ක හැසිරෙන්න ඒ වගේ තියෙන වචන, ඒ වගේ තියෙන රූප ඒවා අපේ මනසට රින්ගන්න ගන්නවා. මේ මනස කියන්නේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ මේ මනස හරි කැමති අවුල් දේවල්. හිතට ආවදින රාග, ද්වේෂ, මෝහ අවුස්සන දේවල් මේ මනස දාගන්න කැමති. අද ෆෝන් වල තියෙන ගොඩාක් ඒවා. දැන් නිකන් හිතන්නකෝ දැන් ඔය චීන වගේ රටවල් වල තියෙනවා පොඩි ළමයිට පොඩි කාලේ ඉඳලා දෙනවා. අපි හිතමුකෝ මේ වගේ රටවල් වල පොඩි කාලේ ඉඳලා ළමයි ක්‍රියාවකට පුරුදු කරන්නේ. අපි නිකන් හමුදාවට යන්න වගේ කියලා. ඒකට පොඩි කාලේ ඉඳලා ගේම් එකක් දාලා දෙනවා මිනිස්සු මරණ එක. ඒතරේ ළමයාගේ චූටි කාලේ ඉඳලා මනස හැදෙන්නේ අර එනේ රූපෙට වෙඩි තියන්නේ. ඔය ළමයා ගිහිල්ලා යුද බිමකට ඇතෑරියාම තරුණයෙක් කියලා යුද බිමකට ඇතෑරියාම කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට රූපයක් මේ ඉන්නේ මිනිස්සෙක් මේ ඉන්නේ වටිනා ජීවිතයක් මෙහෙමයි කියලා කිසි බාර දෙයක් දැන් අද කොච්චර ඉන්නවද ලංකාවේ හමුදාවේ හිටපු කලින් හිටපු මිනිස්සු යුද්ධෙට ගිහිල්ලා ඒ යුද්ධේ තියෙන බිහිසුණුකම කියන මං අහන්නේ කොයි රටකද බිහිසුණු භාවයක් කියන යුද්ධයක් ගැන කියන්නේ රටේ නැහැ. මේ මිනිස්සුන්ගේ ධර්මයේ ගෝචර වෙන්නේ ඒක. හොඳක්ද නරකක්ද මේක කරන්න පුළුවන් එකක්ද බැරි එකක්ද මේකේ රටට යහපතක් වෙනවද අයහපතක් වෙනවද කියන එක මේ මිනිස්සුන්ගේ බුද්ධියේ ගෝචර වෙන්නේ. අද ලංකාවේ ඒ ඇති සාමාන්‍ය උත්තරක තියෙනවා. මේ මාධ්‍ය ජාලා වල හැසිරෙන ආකාරයත් එක්ක බලද්දි තාම ටිකක් හරි බේරිලා තියෙනවා මේ නම් පිටරටවල් තරම් මේ දූෂණය වෙලා තියෙනවා කියලා මම දකින්නේ නැහැ සමාජ මාධ්‍ය ජාලා. නමුත් මේ වීගන යන විදිහට මේ කාලෙත් එක්ක හැසිරෙන විදිහට අපිට තේරෙන්නේ තව ටික කාලයක් ඇද්දි ඒ පිටරටවලුත් පරාද කරගෙන අපේ ලංකාවේ සමාජ මාධ්‍ය ජාලා වල හැසිරෙන විදිහ අශෝභන වෙනවා. අපි දැකලා තියෙනවා අම්මා තාත්තා ගහලා මරලා වල්ලපුට. ළමයි අම්මා තාත්තා ගහලා මරලා වල්ලපුට. ඔය රූපකාය වල ටික මේ සමාජයට ලෝකෙට රටට දීලා තියෙන්නේ. දැන් අද අපි මේ ඉන්නේ ගම්පහ බස්නාහිර පළාතේ. ඒකට අපි දන්නේ නැහනේ මේ ලංකාවේ තුරුමැද පළාතේ මේ ওই ගම්මානක මෙහෙම දෙයක් වුණා කියන්නේ. ඒ සියලු දෙයක් එළියට එන්නේ සමාජ මාධ්‍ය දාලා. ඔය ආකාරයෙන් බලනකොට මේ අපේ ලෝකෙ අපේ වටේ අපේ සමාජය තුළ අපි හැසිරෙන දේවල් අපේ හොඳට නරකට බලපාන. දැන් මොනවා වුණත් අද කාලේ මිනිස්සෙක් ගිලෙන්න ගියත් ටක් ගාලා ඉස්සෙන්නේ ෆෝන් එකනේ. මේ මිනිස්සු බේර ගන්න නෙමෙයි මිනිස්සුන්ගේ හිතට ඉන්නේ ෆෝන් එක. වීඩියෝ එක. ලයික් මෙච්චරක් ඉන්න ඕනේ, කමෙන්ට් මෙච්චරක් ඉන්න ඕනේ. එහෙම නෙත් සමාජය හැදිලා තියෙන්නේ. එකට දීපු යාළුවා
මං කියන්නේ එකට දීපු යාළුවා බීලා වැටෙන එක වීඩියෝ කරලා දානවා. හරි හරියක් අමුතුම සමාජයක් දැන් මේ ලෝකේ වෙලා තියෙනවා. තමන්ගේ ප්‍රතිරූපයට හානි වෙනවා නම් තමන්ගේ ආත්ම ගරුත්වයට හානි වෙනවා නම් තමන්ගේ ජීවිතේ වටපිටාවෙන තමන්ට වටින කියන මිනිස්සු තමන්ට මේ කරන ක්‍රියාවන් තුළින් අහිමි වෙනවා නම් මේ මිනිස්සුන්ට ලැජ්ජාවක් වෙනවා නම් එවන් සමාජ මාධ්‍ය දාලා තුළින් කොතරම් මුදල් ඉපයුවත් මේ ලෝකේ මුහුදවල් ඔක්කොම හිඳිලා ගිහිල්ලා ගස් ඔක්කොම මැරිලා ගිහිල්ලා අන්තිම මාළුවත් කාලා ඉවර වෙච්ච දාට තමයි අපේ මිනිස්සු තේරුම් ගන්නේ මුදල් කියන જાතිය කන්න බෑ. සල්ලි හම්බ කරන එකේ මුවාවේ මේ සමාජ මාධ්‍ය දාලා අපිට ඕන තරම් අසූබන වැඩ දෙනවා. මේ දේවල් වල ආදීන අස්සාද ආදීන නිස්සරණ තමන් විඳින්න ආදීනේ දකින්න නිස්සරණය කරන්න ඈත් කරන්න. තමන් පිච්චෙනවා නම් ඒ පිච්චෙන ගින්දර නිමා දමන්න. මේ ධර්ම කාරණාව අද දවසේ මේ පොහොය දවසේ මේ තරුණ සිත්වලට මෙත් කඟුලක්සේ දැනීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙමයි අපේ හැමදෙරෝනේ මම හිතන්නේ සමාජ මාධ්‍ය ගැන කතා කරනකොට නිමක් නැතිව අපිට සාකච්ඡාව කරන්න පුළුවන් කාරණයක් තමයි සමාජ මාධ්‍ය කියලා කියන්නේ. සමාජ මාධ්‍ය කියන එක හොඳ ආකාරයෙන් භාවිතා කරන්නට කියලා තමයි අපේ ස්වාමින් වහන්සේ අනුශාසනා කළේ. ඇත්තටම අපේ හැමදෙරෝනේ ඕනෑ තරම් සමාජ මාධ්‍ය හොඳ ආකාරයෙන් පාවිච්චි කරන්නට භාවිතා කරන්නට අපිට අවකාශය තිබෙනවා. සමාජ මාධ්‍ය නිසා තමයි අද ඔබ නිවසට වෙලා මේ ධර්ම කරුණු සමන් දෙන්නේ. ඒ වගේම නරක පැත්තත් අපි බැලුවොත් බොහෝ කරුණු කාරණා ස්වාමින් වහන්සේ දේශනා කළා. සමාජ මාධ්‍ය තුලින් අපේ ජීවිතයේ අපි කරන නරක ක්‍රියාවන්, වැරදි ක්‍රියාවන් ගණනාවක්ම තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ මේ සමාජයේ යහපත් පුරවැසියෙක් විදියට සමාජ මාධ්‍ය භාවිතා කරලා යහපත් දේවල් භාවිතා කරලා මේ රටට ලෝකයට වැඩදායී පුද්ගලෙක් වෙන එක තමයි අපේ බලාපොරොත්තුව බවට පත් වෙන්නේ. ඉතින් මෙවැනි දහම් සාකච්ඡාවක් මීළඟ පුන් පොහොව දවසෙත් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් අපි ඔබේ නිවසෙන් සමුගන්නට සූදානම්. ඉතින් අපගේ নমස්කාර පූර්වක ස්තුතිය බණ්ඩාරවත්ත ශ්‍රී සුනන්දනාරාම. ඉතින් අපි අද දවසේදී මේ ධර්ම සාකච්ඡාව අවසන් කරමින් ඔබ වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය ප්‍රදානය කරනවා.